welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මගේ තෙමු ඕඩර් එකක් ආවා. ඉතින් මේ දවස්වල තෙමු එකේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙන නිසා මටත් හිතුණා වීඩියෝ එකක් කරන්න. මේ දවස්වල ඔයාගේ පාර්සල් ඇවිල්ලා නැත්තම් මොකද්ද කරන්න ඕනේ කියලා කොහොමද ගෙන්න ගන්න කියන එකත් මම වීඩියෝ එකේ අන්තිමට කියනවා. මට මගේ පාර්සල් එක ආවේ Skynet එක හරහා. ඒ කියන්නේ Prompt Express එකෙන් තමයි පාර්සල් එක ගෙනත් දුන්නේ. ගොඩක් අයගේ මේ පාර්සල් වල මෙහෙම පිටිපස්සෙන් කට් කරලා සෙලෝ ටේප් ගහලා ඇවිල්ලා තිබ්බ පාර්සල්. ඉතින් මගේ පාර්සල් එකේ නම් එහෙම ලොකුවට ඩැමේජ් එකක් තිබ්බේ නැහැ. මෙන්න මෙතනින් පොඩි කට් එකක් දාලා තිබ්බා. එච්චරයි පැකේජ් එකේ කුරිය බෑග් එකේ තිබ්බ ඩැමේජ් එක. වෙන ඩැමේජ් එකක් තිබ්බේ නැහැ. නමුත් මම වීඩියෝස් ගොඩක දැක්කා. තනිකරම උරේ කපලා සෙලෝ ටේප් ගහලා තියෙනවා. ඉතින් මගේ පැකේජ් එකේ නම් එහෙම ලොකුවට ඩැමේජ් එකක් තිබ්බේ නැහැ. ඉතින් අපි බලමු මොනවද මම ඕඩර් කරේ කියලා. ගොඩක් ඕඩර් කරේ නැහැ. දෙතෙමු එකේ ප්‍රශ්න තිබ්බ නිසා අයිටම්ස් 7ක් වගේ තමයි ගෙන්න ගත්තේ. මේක තමයි ලස්සන ෂෝල්ඩර් බෑග් එකක්. ඔයාලට පේනවා ඇති ඒක හරිම ලස්සනයි. ඒකේ ඒ කියන්නේ හොඳට පැකිං එකක් ඇවිල්ලා තිබ්බා. මේ ෂෝල්ඩර් බෑග්ස් එකෙන් මම ඇත්තටම ෂෝල්ඩර් බෑග්ස් වලට ගොඩක් ආස කෙනෙක්. ඉතින් මේ ඒක මම නිකන් ඕඩර් කරේ. ඒක මේ ඇත්තටම හරිම ලස්සනයි. මං හිතුවේ මල කැඩිලා කියලා. ඒක කැඩිලා නැහැ ළමයි. ඒක අපිට ඕන විදිහට මේ අර කොක්කක් තියෙනවා එතන. ඒකට අපිට දාගන්න පුළුවන් අපේ කැමති පැත්තකට ඒක. මම මුලින්ම හිතුවේ ඒක කැඩිලා කියලා. කැඩිලා නැහැ ඒක. ඇත්තටම මේක හොඳම ක්වොලිටි එකකින් තිබ්බා. ඇතුළේ හොඳ ස්පේස් එකක් තියෙනවා බෑග් එකේ. ඒකට මට 10න් 10ක් දෙන්න පුළුවන්. ඊළඟට ළමයි මේ අයිටම් එක අර බෑග් අපිට අපේ අල්මාරියේ හරි මොකක් හරි එල්ලන්න පුළුවන්. ඒක අපිට ලස්සනට බෑග් ටික එල්ල ගන්න පුළුවන්. මගේ ෂෝල්ඩර් බෑග්ස් 3ක් වගේ දැනට මං ගාව තියෙනවා. ඉතින් මගේ ෂෝල්ඩර් බෑග්ස් ටික තනින් තන තියෙන නිසා මේ අල්මාරිය ඇතුලේ එල්ල ගන්න පුළුවන් විදිහට මම මේ අර කොකු වගේ එක කොකු 3ක් වගේ අර හැංගර්ස් තියෙන අන්න ඒ වගේ තමයි ඒක තියෙන්නේ. බෑග් එල්ලන්න ඒක තියෙන්නේ. ඒක ඇත්තටම වටිනවා. ඒ කියන්නේ බෑග් හැමතැනම දාගන්න නැතුව අල්මාරියේ පිළිවෙලකට දාලා තියාගන්න පුළුවන්. මේක තමයි මේ පැකේජ් එකෙන් මම ආසම වෙච්ච අයිටම් එක. මේක තම්බ්ලර් එකක් ළමයි. මේක මේ කුරෝමි ඩිසයින් එක. මගේ සැනිටෝ කාටුන් කැරක්ටර්ස් වලින් ආසම කැරක්ටර් එක තමයි කුරෝමි. ඉතින් මං කුරෝමිට ආස නිසා මම කුරෝමි ඉන්න තම්බ්ලර් එකක් තමයි ඕඩර් කරගත්තේ. මේක ස්ටේන්ලස් ස්ටිල් තම්බ්ලර් එකක්. හොඳ ක්වොලිටි එකේ තියෙනවා ළමයි. ඒක ඇත්තටම මාරම ලස්සනයි. ඒකට ස්ට්‍රෝ එකකුත් එනවා. ඒකේ බොක්ස් එක නම් තැලිලා තිබ්බේ. මම හිතුවේ බොටල් එකේ ලිඩ් එකට හරි ඩැමේජ් වෙලාත් දන්නේ නැහැ කියලා. හැබැයි මුකුත් ඩැමේජ් එකක් තිබ්බේ නැහැ. බොටල් එක හොඳම ක්වොලිටි එකේ තිබ්බා. ඊළඟ අයිටම් එක තමයි මේ තියෙන්නේ. මේකත් මම වීඩියෝ කරන මේ මේසෙ තියන්න ඒ වගේම ෆොටෝස් වලට පාවිච්චි කරන්න තමයි ගෙන්න ගත්තේ. ටියුලිප් ෆ්ලවර්ස්. මේකේ මල් 10ක් තියෙනවා. ඒක දාන්න වාස් එකකුත් ගෙන්න ගත්තා. අර ඇස්තටික් තීම් එකේ තියෙන වාස් එකක්. මේක ප්ලාස්ටික් වාස් එකක්. ඒකට අපි දාලා බලමු කොහොමද මල් ටික කියලා. ඒක ලස්සනයි ඇත්තටම දාලා තිබ්බහම. අර මේ අමුතු මේ ලස්සනක් තියෙනවා මේසේ වීඩියෝස් වලට එහෙම ලස්සනයි.
ඒ වාස් එකට ඒ ටියුලිප් ෆ්ලවර්ස් ටික ලස්සනට මැච් වෙනවා. ලස්සනයි වීඩියෝස් වලට එහෙම ඔයාගේ මේසේ තියන්න එහෙම හරිම ලස්සනයි ඒ ටික. ඊට පස්සේ මම ගෙන්න ගත්තේ මේක අර තම්බ්ලර් එකේ මේ ස්ට්‍රෝ එක දැන් ඇරිලානේ තියෙන්නේ. අපි වතුර බිව්වහම ওই මේසයක් උඩ එහෙම තිබ්බහම ඉතින් මේ අර මැස්සෝ මේ වහනවනේ. ඒ නිසා අපිට මේ ස්ට්‍රෝ එක කවර් කරන්න පුළුවන් මේ වගේ මේ ඒකේ මේ මම මේ ගෙනල්ලා තියෙන එකේ මේ විදිහට දාලා අර බීල වතුර බීලි වල අර කුරෝමියව ආයි දාන්න පුළුවන් මේ ස්ට්‍රෝ එකට. ඒක හරිම ලස්සනයි. ඒක මම හිතනවා මැච් වෙනවා කියලා මගේ තාම්ලයකට. මේ විදිහට තමයි ඒකේ ෆයිනල් ලුක් එක තියෙන්නේ. ඊට පස්සේ මේක මේ අයිටම් එක නම් ළමයි මම අර පියසින් කරාම අපි දාන්නේ මේ කරාඹුව අර පියසින් කරන්නේ නැතුව මේක මැග්නට් එකක්. මේ ඒ වුණාට මේ කරාඹුවේ සයිස් එක ලොකු වැඩි. ඒ කියන්නේ පියසින් කරාම දාන්නේ හරිම චූටි ඉයරින් එකක් නේ. ඒනට මේ ඉයරින් එක ගොඩක් ලොකුයි. මේකේ සයිස් එකක් මෙන්ෂන් කරලා තිබෙත් නැහැ ඩිස්ක්‍රිප්ෂන් එකේ. මම හිතුවේ ඒක ඇත්තටම හරිම චූටි ඉයරින් එකක් වෙයි කියලා. නමුත් ඒක ගොඩක් ලොකුයි. ඉතින් ඒක නම් ඇත්තටම දාන්න බෑ පාවිච්චි කරන්න බෑ ලොකු වැඩි. නෝමල් කරාඹු ඒ කියන්නේ පියසින් එකක් විදියට නැතුව නම් පාවිච්චි කරන්න පුළුවන්. හරි අපි දැන් බලමු කොහොමද තෙමු එකේ ටීම් එක මේ කන්ටැක්ට් කරගෙන ඔයාගේ පරක්කු වෙච්ච පාර්සල් එක ගෙන්න ගන්න කියලා. ඉතින් ඔයා මෙතන U කියන ඔප්ෂන් එකෙන් මේ හෙඩ්සෙට් දෙකක් වගේ තියෙන ඔප්ෂන් එකට ගියාට පස්සේ අපිට තෙමු එකේ කස්ටමර් කෙයා ටීම් එකත් එක්ක ජොයින් වෙන්න පුළුවන්. මෙතනින් ඔයාගේ ඒ ඕඩර් එක මොකක්ද කියලා අහනවා. ඒ ඕඩර් එක සිලෙක්ට් කරලා මෙතනින් ඔයාට අදාළ දේ ඒ කියන්නේ ඔයාට රිටර්න් එකක්ද ඔයාගේ පාර්සල් එක ඩිලේද ඒ විස්තර දෙන්න. එහෙම දුන්නට පස්සේ යාළගේ කස්ටමර් කෙයා ඒජන්ට් කෙනෙක් අපිත් එක්ක ජොයින් වෙලා chat කරනවා ළමයි. chat කරලා ඔයාගේ ප්‍රශ්නෙට යාළා උත්තර දීලා ඉක්මනින්ම පාර්සල් එක ඩිලිවර් කරගන්න යාළා උදව් කරනවා. එයාලා ඔයාගේ පාර්සල් එක ඩිලිවර් කරනවා කියලා දීපු අවසාන දවස පහුවෙලා නම් ඔයාට පුළුවන් එයාලගෙන් වෙනම එයාලගේ ක්‍රෙඩිට් අපිට හම්බ වෙනවා. ඩොලර් 1ක ක්‍රෙඩිට් එකක් හම්බ වෙනවා එක ඕඩර් එකකට පරක්කු වෙන එකට. ඉතින් ඔයාට එහෙම ගන්නත් පුළුවන්. ඒකට අපි ඒක රික්වෙස්ට් කරන්න ඕනේ මේ විදිහට මැසේජ් කරලා. ඉතින් මම හිතනවා ඔයාට මේක උදව්වක් වෙන්න ඇති කියලා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.